මොනවා ගන්නද ඉතින් මැස්සෝ එලවන එකයි කෑම හදන එකයි දෙකක් කරන්න බෑ. Hi guys මේ ඉන්නේ කිලෝ 3ක පතරංග බූවල්ලෙක්. අද මං හදන්නේ බූවල්ලෝ ඩෙවල් එකක්. බූවල්ලා මුලින්ම මම තඹ ගන්න ඕනේ. තඹන්න කලින් මම මෙයාගේ ඔළුව සම්පූර්ණයෙන් සුද්ධ කරලා තියෙන්නේ. මෙයා තඹ ගත්තට පස්සේ කිසි අවුලක් නැහැ. ඊට පස්සේ මෙයාගේ තියෙනවා හොටක්. මෙයාගේ හොටෙත් අපි අයින් කර ගන්න ඕනේ. අනිත් එක තමයි සීෆුඩ් ගත්තට පස්සේ උෂ්ණම සැරම සතා තමයි මේ. කද්දි පොඩ්ඩක් ප්‍රවේශමෙන්. අපි දැන් උණු වතුරට බූවල්ලා දාගමු. දාගන්නකොට මෙයාගේ අඬු ටික මුලින් එකපාරක් මෙහෙම ඔබන්න ඕනේ. ඊට පස්සේ අපි සම්පූර්ණ එක්කිනාම එහෙම ඇතුළට දාගමු. බලන්න මෙයා ඇකිලෙනවා. මේ තාම පණ තියෙනවා වගේ. මෙයා තඹ ගනිද්දී මං ස්පයිසස් ටිකක් දානවා. මුලින්ම bay leaves, peppercorns, cinnamon, ඒ වගේම lime wedges. මේක දැන් අපි කවර් කරලා විනාඩි 15ක් 25ක් අතරේ බොයිල් කරගමු. මෙයා දැන් හොඳට දැම්බිලා තියෙන්නේ. අපි මෙයාව ලිපෙන් බාගමු. අපි දැන් මෙයාගේ අඬු ටික පොඩි කෑලි වලට කපාගමු. මම මේ පොඩියට කපාගත්ත කෑලි ටික ආයෙ සැරයක් සෝදලා මේක ඩ්‍රිල් කරගමු. බූවල්ලා කියන්නේ ගොඩාක් චුයි සීෆුඩ් එකක්. ඔයාලා මේක බොයිල් කරද්දී මේකට වට්ටක්ක කෑල්ලක් දැම්මොත් එහෙම මේකේ සොෆ්ට් ගතිය තවත් වැඩි වෙනවා. චුයි ගතිය නැති වෙනවා. අපි දැන් බූවල්ලෝ ඩෙවල් එක හදන්න පටන් ගමු. මුලින්ම පොල් තෙල්, ginger garlic paste, chop කරගත්ත ලුණු, homemade Sri Lankan chili paste, carrot oil, green chili, මාළු මිරිස්. මම මෙතනදී දාගන්නේ තක්කාලි චුට්ටයි. මොකද මේක මාරම සරයි. තක්කාලි වල උස්නේ මේකේ උස්නේ යාම පස්සේ ආයේ දවසේම කස තමයි ඉන්න වෙන්නේ. ඒ හින්දා හරිම චුට්ටයි දාගන්න. අපි ඊළඟට ටොමැටෝ කෙචප් දාගමු. light soy sauce, oyster sauce. ඊළඟට අපි ඩ්‍රිල් කරගත්ත ඔක්ටිපස් ටික දාගමු. salt and pepper. ඒ වගේම මේකේ උෂ්ණ ගතිය වැඩි හින්දා මම මුරුංග කොලත් දාගන්නවා. අන්තිමට අපි ලුණු ටිකක් දාගමු. ඔන්න දැන් අපි බූවල්ලෝ ඩෙවල් එක හදාගෙන ඉවරයි. අපි බලමු මේක රස කොහොමද කියලා. රසනේ. මම හදපු ඉඳන් නෙවෙයි පට්ට ක්වොලිටි. මේක ඉතින් කන්න පුළුවන්. ඇඟේ උෂ්ණ ඇති කට්ටියට විතරයි.